හරි ඊට පස්සේ අපි බලමු ක්‍රොස් ඕවර් වාතය කියන්නේ මොකක්ද කියලා. මම ඔයාලට පින්තූරයක් කියලා දුන්නා ඔය රතු පාට ලස්සන අතක්. ඒකට අපි කියන්නේ ක්‍රොස් ඕවර් වාතය කියලා. ඒක අපි නිර්මාණය කරගන්න නම් බ්ලොක් එකක් පාවිච්චි කරනවා අපි අනිවාර්යයෙන්ම මොකද රෙදි අපතේ යෑමක් සිද්ධ වෙන හින්දා. එතකොට අපි මේ කොලේ අරගෙන මෙහෙම දෙකට නමයක් කොලයක් අරගෙන මේ දෙකට නමලා නැම්මේ ඉඳන් අත ඇදගෙන එනවා. නැම්මේ ඉඳන් අත අදිනවා. ඇදලා මේ දෙපැත්තම පිහිටන විදියට අපි කපා ගන්නවා. ඊට පස්සේ අත දිග අරගත්තාම මෙන්න මේ ආකාරයට ඔයාලට පේන්නේ. ඔය ආකාරයට පේන්නේ. ඔයාලට මේකත් දිග අත කොට අත දෙකම නිර්මාණය කරගන්න පුළුවන්. ඊට පස්සේ අපේ මෙතන තමයි මැද. අපි අර ABCD මෙතන A, මේ හරිය B, මෙතන C, මෙතන D, මෙතන E. එතකොට අපි ඔන්න ඔය විදියට නම් කර ගන්නවා මේ අතේ. ඊට පස්සේ අපි කරන්නේ මෙතන ඉඳන් මේ C, B, C, D අතර මේ B මෙන්න මේ අතර B වල ඉඳන් C, D අතර කැමැති තැනකින් අපට මේ අත නිර්මාණය කරගන්න පුළුවන් මේ පැත්තට. එතකොට මෙතන සාමාන්‍යයෙන් එකක් ඉහළට තියලා අපිට කැමැති තැනකින් මම C වලින් පටන් ගන්නකො. මෙහෙම C වලින් මෙහෙම පටන් අරන් මේ මෙතන දක්වා ඇදලා ඊට පස්සේ මෙතනයි අතර මැදට අපි මේ වක්‍රය ඇඳගෙන එනවා. මේ වක්‍රය ඇඳගෙන එනවා මේ පැත්තේ ඉවත් වෙනවා. එතකොට මෙන්න මේ කෑල්ල විතරයි අපි ගන්නෙ. ඔන්න ඔය කෑල්ලෙන් අපි කපා ගන්න ඕනේ අත් හතරක් කැපෙනවා. දෙපැත්තට එකම අතකට කෑලි දෙක කැපෙනවා. එතකොට මේක ඔයාලට ලයිනින් කරලා මහන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ මෙතෙන්ද කර්ණාකාර පටියක් අල්ලලා පයිපින් එකක් අල්ලලා මහන්නත් පුළුවන්. එතකොට මේක නිර්මාණය වෙන්නේ මෙන්න මේ ආකාරයට මේක මෙහෙම තිය වෙනවා. මේ මාළුව වගේ කොටස මේ යටින් ඇවිල්ලා මේකත් මේ පැත්තට අනිත් කෑල්ලත් මෙහෙම තිය වෙනවා. ඔන්න ඔය විදිහට තිය වෙනවා. තියවිලා තමයි අපි මහන්නේ. මෙතනින් මේ දෙකේ කූඩේක තියලා පාට දෙකක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. මේක එක පාටක් ගන්න පුළුවන්. යටින් එන පාට වෙන එකක් ගන්න පුළුවන්. යට වෙන එක ඔය විදිහට තියලා මේ දෙක එකිනෙක සම්බන්ධ කරලා ඉවරලා පස්සේ ඇඳුමට තියලා මහ ගන්නයි තියෙන්නේ. එතකොට මේකේ මහුම් වාසි දෙනකොට මේ පැත්තට භාගයයි මේ පැත්තට කාලක් විතර දුන්නාම ඇති. මේ පැත්තට එකක් දෙන්න සාරි ජැකට් එකක නම් එහෙම නැත්නම් දෙන්න භාගයක් වෙන ඇඳුමක නම් ඔය විදිහේ ක්‍රොස් ඕවර් අත නිර්මාණය වෙන්නේ. මේකේ තියෙනවා ක්‍රොස් ඕවර් අත බෝරිච්චියක් විදිහටත් තියෙනවා. ඒක නිර්මාණය කරන්නේ කොහොමද කියලා බලමු. ඒක අපි නිර්මාණය කරගන්නේ ෆෆ් අතෙන් තමයි නිර්මාණය කරගන්නේ. අපි ඔන්න මුලින්ම නෝමල් අත මේ විදිහට කපා ගන්නවා. නෝමල් අත කපාගෙන මේ විදිහට අපි කොලයක එක තියලා අලව ගන්නවා. මේ තියෙන්නේ මැද. ඊට පස්සේ අපි මෙතන ඉඳන් ඉහළට දෙකක් තියෙනවා. දෙකක් තියලා අපි C ස්ථානවලට මේ අත මෙහෙම ඇඳ ගන්නවා. දෙක හරහා මෙහෙම ඇඳ ගන්නවා. ඔය විදිහට ඇඳ ගන්නවා. ඊට පස්සේ අපි කරන්නේ මෙතන ඉඳන් එකක් ඉහළට තියෙනවා. මෙතන මැද හොයා ගන්නවා. මෙතන ඉඳන් මෙතෙන්ද මැද හොයා ගන්නවා. ඊට පස්සේ මේ C වල ඉඳන් මෙහෙම මෙතන හරහා මේක මේ විදිහට කපනවා. එතකොට මෙතන බෝරිච්චි වෙන්න ඉඩක් ඇවිල්ලා තියෙන්නේ. ඔය විදිහට අත් හතරක් කපා ගන්න. මහුම් අස් දෙනකොට මෙතන ඉඳන් මෙතෙන්ද යනකම් භාගයයි මේ පැත්තට කාලක් වගේ තිබ්බහම ඇති. ඒකෙත් ඔයාලට පුළුවන් පයිපින් කරන්න. පයිපින් කරලා ඉවරලා අත් එකකින් මත එක තියලා මහුමක් යොදලා ඊට පස්සේ රැලි කරලා ඇඳුමට තියලා මහ ගන්න. ඔය විදිහටයි එතකොට ඒ අත නිර්මාණය වෙන්නේ. ලයිනින් කරන්නත් පුළුවන් අවශ්‍ය නම්. හරි. ඊළඟ අත තමයි ටියුලිප් අත කියන එක. ටියුලිප් අතත් අපි මේ විදිහට නෝමල් අත කපාගෙන ඉවරලා මේ විදිහට කොලයක තියලා අලව ගන්න. ඒකල්ල මෙතන ඉඳන් දෙකක් ඉහළට තියලා C වලට මේ විදිහට ඇඳ ගන්නවා. C වලට මෙහෙම ඇඳ ගන්න රැලි එන්න ඕන නිසා. ඊට පස්සේ අපි කරන්නේ මේ නැම්ම මෙතෙන්ම දික් කරලා ඉවරලා මෙහෙම ගන්න. ඊට පස්සේ මෙතන ඉඳන් මෙහාට තියන්න දෙකක්. මේ පැත්තට තියන්න දෙකක්. ඔයම දෙකක් තියන්න. මෙතන ඉඳන් මේ පැත්තට දෙකක් තියන්න. තියලා මෙහෙම මේ අත
ඔන්නෝම නිර්මාණය කරගන්න මෙතෙන්ද යනකම් මේ විදිහට නිර්මාණය කරගන්න. එතකොට මේකත් ඔයාලට පුළුවන් මේ පැත්ත ඉවත් වෙලා යනවා. මේ පැත්ත ඉවත් වේ. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ ටික තමයි අවශ්‍ය වෙන්නේ. මේ ටිකෙන් ඔයාලා අත් හතරක් කපා ගන්න. කපලා උඩ පොඩි එක මත එක තියලා මේව පයිපින් කරගන්නත් පුළුවන්, ලයිනින් කරගන්නත් පුළුවන්. ඒකල එක මත එක තියලා උඩ පැත්ත රැලි කරලා ඇඳුමට තියලා මහ ගන්නයි තියෙන්නේ. මේ පැත්ත ඉවත් වෙලා යනවා. එහෙනම් මේ ක්‍රොස් ඕවර් අත් වලට බ්ලොක් හදාගන්න එක හොඳයි. නැත්නම් රෙදි අපතේ යෑමක් සිද්ධ වෙනවා. මේ හැම අතක්ම ඔයාලට දිගට මහන්නත් පුළුවන්, කොටට මහන්නත් පුළුවන්. කැප් අත ඇර අනිත් හැම අතක්ම දිගට මහන්නත් පුළුවන්.